පටන් ගත්තා. මට කියන්න තේරෙන්නේ ඒ දිනකට දාන්නයි කැටුවල් දිනකට දාන්නයි අවතු වෙන වෙනම ඕනේ. හැබැයි ටිකක් ලෑස්ති. ඔයත් කැම්පස් යන්න ඉන්න කෙනෙක්ද? බෝඩිමක හරි ඕස්ට්‍රේලියාවේ හරි නතර වෙන්න දෙතන් ඉන්නේ. මෙන්න මේ බඩු ටික අනිවාර්යෙන් යද්දි අරන් යන්න. ඩොකියුමන්ට් සෙට් එක අනිවාර්යෙන්ම තියෙනවා. ටැබ් එකක් හෝ ලැප් එකක්. ඔයාලට අඳින්න ඕනේ ඇඳුම් ටික. සපත්තු බෝඩි මේ ඉදි දාන්න ඕනේ සෙරප්පු දෙක. බුලට් වගේ නම් බොටම් නැත්නම් ගෑරමෙට නම් සාමාන්‍ය බෝඩිමක ඇඳන් ඉන්න පුළුවන් ඇඳුම්. ටවල් එක, ටූත් පේස්ට්, සබන්, ෂැම්පූ වගේ ක්‍රීම් ಜಾති පර්ෆියුම් වගේ ඒවා තියෙනවා නම් ඒවත් ගන්න. net එක, උත් පෑන් වගේ ඕන කරන දේවල් ටික. කරන්න ඕන කරන කේබල්. ওই කේබල් එහෙමත් ඔක්කොම ඕන කරන ಜಾති ටික දාගන්න. ෆෝන් එක charge කරගන්න ටැබ් එක නැත්නම් ලැප් එක වගේ charge කරන්න එක එක වෙනවා. බෙහෙත් බඩු කියන්නේ අසමෝදකම් පෙනඩෝල් වගේ පන්න පොඩි පොඩි දේවල් ටික සමපෝෂණ ගොඩක්ස් වගේ ඒවා ඉක්මනට හදාගන්න පුළුවන් ඒවා. කිරිපිටි සීනි වගේ ඒවා අනිවාර්යෙන් තේ ටිකක් හදාගෙන බොන්න, කිරි ටිකක් හදාගෙන බොන්න එහෙම ඕනේ නෑ. ඒකවල ටික අයන් එකක්. අයන් එකක් නම් කාමරේ කීප දෙනෙක් ඉන්නවා නම් කතා වෙලා එකක් ගත්තා නම් ඇති. කොට්ටයක්, බෙඩ් ෂීට් එකක් වගේ ඒවා. රෙදි ටික හොද ගන්න වේසම, කෝප්පයක්, හැන්දක්, පිගාන මේ වගේ දේවල් තමයි පොදුවේ නම් ඕනේ වෙන්නේ. මට කියන්න බැරි වුණ මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම බඩු ටික පැක් කරපු විදිය බලන්න වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න. මේ වීඩියෝ එකට පොඩ්ඩක් හරි වැදගත් වුණා නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔන්න ඉතින් මම බඩු ටික ඔක්කොම සාරයට ඇදගෙන ඇඳුම් ටික නවන්න පටන් ගත්තා. මට කියන්න තේරෙන්නේ ඒවට තිබ්බ තාත්තේ. ඇත්තටම මොකද්ද මම මුලින් කරන්න ඕනේ කියලාවත් තේරුන්නේ නැහැ. ඇඳුම් ගොඩයි. මොනවද තියලා යන්න ඕනේ මොනවද අරන් යන්න ඕනේ කියලාවත් තේරුන්නේ නැහැ. මේ වීඩියෝ එක මාළම අපිරිවල වෙයි ගණන් ගන්න දෙපා. ඔක්කොම ගොඩේ දාගෙන මොකුත් තේරෙන්නේ නැතුව හිටියේ. 2,000 years later. ඔන්න එහෙනම් ඇඳුම් ටික නවලා ඉවරයි. දැන් තියෙන්නේ මෙන්න මේ බෑග් එකට ඇඳුම් ටික පැක් කරගන්න. මේ තියෙන්නේ කොට්ට බෙඩ් ෂීට් වගේ ඒවා. බෑග්ස් ටිකකුත් තියෙනවා. බඩු ගොඩක් දාගෙන යන්න තියෙන හින්දා. මේ තියෙන්නේ මම ගෙනියන දැස්ති කරපු සපත්තු ටික. ඔයාලා බලන්න නැති මෙච්චර සපත්තු මොකටද කියලා. මම යන්නේ මෙඩිකල් ෆැකල්ටි එකට නිසා අපිට ෆෝමල් අදිනකට දාන්නයි කැටුවල් අදිනකට දාන්නයි අවතු වෙන වෙනම ඕනේ. හැබැයි මම මේ කළු එක එහෙම අරන් යන්න එච්චර ඕන ඊළඟට පොත් පෑන් වගේ ඒවා ටික ලෑස්ති කරගත්තා. කන්න බොන්න ඕන කරන පොඩි පොඩි දේවල් ටික ලෑස්ති කරගත්තා. සමපෝෂක කොත්තුමී, බිස්කට්, කිරිපිටි වගේ ඒවා තියෙනවා. ඊළඟට මේ වගේ ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට්, ක්‍රීම් ಜಾති 50ක් වගේ ඒවායි, බේත් බඩු වගේ ඒවායි අනිවාර්යෙන් ලෑස්ති කරගන්න. ඊළඟට ඔයාලට ඕන කරන කේබල්, ටැබ් එක, ලැප් එක වගේ ඒවා අනිවාර්යෙන්ම ලෑස්ති කරලා තියාගන්න. මොකද අපිට ටැබ් එක නම් අනිවාර්යෙන්ම වගේ ඕනේ. ඊළඟට රෙදි ටික හොදගන්න බේසන, කෝප්ප, පිගානක්, හැන්දක්, සබන් දාලා තියෙන පුළුවන් පෙට්ටියක් වගේ බඩු ලෑස්ති කරගන්න. ඊළඟට ඕනම දේ තමයි net එක. මොකද ඔය කොහෙ ගියත් මදුරු නම් අඩුවක් නෑ. ඔන්න ඉතින් ඒ බඩු ටික ලෑස්ති. දැන් ඉතින් ඔක්කොම පැක් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා ඇඳුම් දාගෙන යන්න මේ වගේ බෑග් එකක් ගන්නවා නම් ඒක ගොඩක් ලේසි වෙයි. මොකද මේක එහෙට මෙහෙට අරගෙන යන්න ගොඩක් ලේසියි.
කරපු විදිහ නම් වැරදිත් ඇති. ඔකොට දන්නේ මේ ගැන. අනිවාර්යයෙන්ම බලන්න ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් වලට ඕන කරන ඩොකියුමන්ට් ඔක්කොම තියනවාද කියලා. මම නම් බ්ලොක් කරන්න ඕන බඩුත් ගත්තා. ලැප් එකත් අනිවාර්යෙන් ලැප් බෑග් එකකට දාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙනවා. කීවෙන්න. කැම්පස් එකේ පළවෙනි දවසේ වීඩියෝ එක බලපු නැති අය අනිවාර්යෙන් ඒකත් බලන්න.